අක්කලට ෆ්ලයිට් එකකින් අක්කලට වැන්දා. දැන් යන්න ඇතුළට ෆ්ලයිට් එකේ. අපි මගේ සෝන් 3 එක සෝන් අනුව කෝල් කරන්නේ. දැන් ෆ්ලයිට් එකට ඇතුළට යන්නේ. ඊට පස්සේ දැන් බහින්නේ නිව් ඩෙල්ලි වලනේ. මාර කීයක් තියෙන්නේ ෆ්ලයිට් එකට. මට ඊයේ බුක් කරින්ද තමයි මම හිතන්නේ 1.30 ගාණක් ගියේ ටිකට්ස් වලට. මාසෙට කලින් බුක් කරපු කට්ටියට දෙන්නාටම අප් ඇන්ඩ් ඩවුන් ගින් තියෙන්නේ 1.80 ගාණක්. කොහොමදනේ? මොනව කරන්නද? අක්කා හොරගෙන ඉන්නවනේ. වැඩක් නෑ. අනිත් මේකේ නම් වෙල්කම් කරන්න ගර්ල්ස් ලා ඉන්නවා. මේකේ කවුරුත් නෑ. දැන් තමයි ලස්සන කට්ටිය ඉන්නවා වගේ. ඔන්න ආවා. මගේ සීට් නම්බරේ මචං මං හිතන්නේ මේකට වඩා ලංකාවේ සිටි බස් එක හොඳයි මචං. මේ බලපන්. ඉවරයි. මේ මොනවා මේක යනවා වගේ. මේ තමයි ඉන්නේ. පොඩි ෆ්ලයිට් එකක් මචං. අපරාධ ශ්‍රී ලංකා එයාර්ලයින්ස් එක බුක් කරන්න තිබ්බා. ඒකේ පෙන්නුවේ 1.90 ගාණක් දමනවා. 60000ක් විතර ඩිෆරන්ට් එකක් තියෙනවා කියලා මේක බුක් කරේ. මේකට වඩා මොනවද එයාර් ඒෂියා ෆිට්නස් හොඳයි වගේ බං. මුන්ගේ වෙබ්සයිට් එක මාර විදිහට දානවා තමයි ඉඩ තියෙන්නේ මේ කියලා. අම්මෝ. බලමු දැන් මේක ගිහින් යනකොට මොනවා වේද කියලා මටම දන්නේ. ඊටනම් සුපිරියට තියෙනවා. ආයේ ඉතින් කතා නෑ පුතේ. මොනවද බං? ඇතුළ මේක. මේකත් කලවෙගෙන ඇවිත් වගේ මට. කැමත් කන්න පුළුවන්. මම යාළුවෙක් මට සෙට් වුණා. උන් ගියා වගේ පිටිපස්සට.